අපි බලමු pattern making markings කියන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් pattern board එක පතරොමක තියෙන සලකුණු symbols මොනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඊතල සලකුණු දෙකක් මේ විදිහට තියෙනවා නම් තිරස් අතට හරි සිරස් අතට හරි ඒක නැම්මකට තියන්න ඒ pattern board එක නැම්මකට තියන්න ඕන කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඊතල සලකුණු සිරස් අතට තිරස් අතට හරි මෙන්න මේ විදිහට බයස් අතට කර්ණාකාරව තියෙනවා නම් ඒ pattern board එක තියන්න ඕන දිශානතිය තමයි ඒකෙන් පෙන්눔 කරන්නේ. අපි ඒකට පොදු වශයෙන් කියන grain line එක කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට සිරස් අතට තියන්නේ කියන්නේ දාවාටියන පැත්තට තමයි අපි pattern එකක් හැම වෙලෙම තියන්නේ. පතරොමක් හැම වෙලෙම තියන්නේ. ඉතින් මේ විදිහට මෙහෙම line එකක් ඉරක් තිරස් රේඛාවක් ඇඳලා කතුරක සලකුණක් තියෙනවා නම් එතනින් කපන්න ඕන කියන එක තමයි අදහස් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කඩේරි සලකුණු stitching line. ඒ මහන්න ඕන කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ඒ වගේම මේ වගේ කතිර සලකුණක් සහ බටන් එකක මාක් තියෙනවා නම් එතනට බටන් පේලි බොත්තම් පේලි අල්ලන්න ඕන කියන එක තමයි අදහස් වෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ බටන් හෝල් ඒ කියන්නේ බොත්තම් කාස අල්ලන්න ඕන සලකුණු තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඩාට්ස් අපි කවුරුත් දන්න ඩාට්ස් තමයි මේ සලකුණෙන් අදහස් වෙන්නේ. ඉතින් අපෙන් pattern boards ගන්නකොට මේ හැම සලකුණම අපි සඳහන් කරන්නේ නැහැ. මොකද හැමෝම මේ දේවල් ගැන දැනුවත් නැති නිසා අපි හැමෝටම තේරෙන සරල භාෂාවකින් තමයි pattern board වල මේ දේවල් සටහන් කරලා එවන්නේ.